අද අපි උදේ ආහාරයට මොකද කරන්නේ? අද මට හිතුණා බත්තු යන්න ඕන කියලා. බත්තු වෙලා, කිරි සම්බ බත්තු වෙලා, බලමාළු කරවල, බල කරවල, තෙල් දාලා, පරිප්පු සුදුට වෙලා, කලවම් මැල්ලුමක් හදන්න. කලවම් මැල්ලුමට මගේ හරි පුංචි ගෙවත්තක් තියෙනවා කිව්වනේ. ඒකෙන් තමයි මම දේවල් ටිකක් කලාගන්නේ. බලමු අපි. මගේ ගෙවත්තෙන් තමයි මම අද මගේ මැල්ලුම් ටික හොයාගන්නේ. මම පොරට ගෙවත්තෙන් තමයි මේ අඤ්ඤකල් ටික කඩාගත්තේ. ඔය බලන්න මම ඔයාලට දවසක් කියනවා නේද මගේ පුංචි ගෙවත්ත කියලා. පුංචි දේවල් ටිකක් මං හිතවගෙන තියෙනවා. තව තියෙනවා මෙතන ලම්බල වැලක්. මං උඩට ගිහින් ටිකක් කඩන් ආවා. ඒ ටික ඇති. මේ බලන්න. අද කලවම් මැල්ලුමට තමයි මේ සියල්ල ලෑස්ති කරන්නේ. අල්ලමට මඤ්ඤොක්ක දළු ගත්තා. මේ මගේ මිරිස් ගස්වල දළු ටිකක් ගත්තා. එතකොට මෙතන තියෙනවා පැෂන් දළු. ඊට පස්සේ තියෙනවා දම්බල කොළ. අද මේ ටිකෙන් තමයි මම මැල්ලුම හදන්නේ. දම්බල බෙදම හදාගන්න. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ කරවල ටික මේක දාගන්න ඕනේ. ටිකක් වෙලා මේක හයි වෙන්න ඕනේ. ලුණු අන්තිමට දාගමු. බලලා ඉවර වෙලා මේක මල කරවල ටිකක් කුඩු එකතු කරමු. ගම්බිස් කුඩු ටිකක් දාමු. ඊට පස්සේ මේක කලවම් කරන්න තියෙන්නේ. ඉතින් චුට්ටක් අඩු කරගමු. දැන් මේකට කපාගත්ත අමුරි සතුලුන එක් කරගන්න. එක්කනේ දැන් කරවල හොද්ද මේ දැන් අපි මේ මැල්ලුම මේ විදිහට මලව ගන්නවා. මේ කොළ පාට තියෙදි තමයි අපි මේ ලිප් ඔෆ් කරගන්න ඕනේ. නැත්තම් කළු වෙනවනේ. අන්න කිරි සම්බා, කලවම් මැල්ලුම්, කරවල තෙල් දාලා පරිප්පු සමග ආහාර වේලක්